ඩයට් ලෝ ගැටුම රුසියාවේ අභිරහස් මරණයේ සැබෑව. 1959 පෙබරවාරි මාසයේ සීතල රාත්‍රියක රුසියාවේ යූරල් කඳුකරේ අඩි 3500ක් උසින් පිහිටි මලවුන්ගේ කන්ද එහෙමත් නැත්නම් කෝලාට් සකල්ස් එම කඳුවැටිය අසලදී ලෝ මවිත කළ ඛේදවාචකයක් සිදු වුණා. අති දක්ෂ කඳු නගින්නා 9 දෙනෙකු තමන් සිටි කූඩාරම ඇතුළතින් ඉරා දමා පාවහන් පවා නොමැතිව සෙල්සියස් අංශක ඍණ 30ක අධික ශීතලකට දිව ගියේ ඇයි. සති කිහිපයකට පසු හමු වූ ඔවුන්ගේ සිරුරුවල තිබූ අභිරහස් තුවාල විකිරණශීලී සලකුණු සහ අතුරුදහන් වූ ශරීර කොටස් අදටත් විසඳිය නොහැකි ප්‍රහෙලිකාවකි. මේ ඩයට් ලෝ ගැටුම ලෙස ඉතිහාසගත වී ඇත. එහෙනම් අද අපි කතා කරමු ඩයට් ලෝ ගැටුමේ අභිරහස ගැන. රැඳී සිටින්න කුතුහලයෙන් පිරුණු මේ වීඩියෝවේ අවසාන තප්පරයේදී. ගමනේ ආරම්භය සහ කණ්ඩායම ඊගෝ ඩයට් ලෝගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට සමාජිකයන් 10 දෙනෙක් ඇතුළත් විය. පසුව එක් අයෙකුට අසනීපවීමක් හේතුවෙන් ආපසු ගියේ. මොවුන් සියල්ලන්ම යූරල් පොලිටෙක්නික් ආයතනයේ පළපුරුදු කඳු නගින්නන් වෙනවා. අතුරුදහන් වීම සහ ගවේෂණ මෙහෙයුම. නියමිත දිනට කණ්ඩායම ආපසු නොපැමිණීම නිසා සෝවියට් රජය විසින් ගුවන් යානා සහ හමුදාව යොදවා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුණා. සිරුර හමුවීම් සහ අද්භූත තුවාල. මුලින්ම සිරුරු 5ක් හමු අතර මාස 2කට පසු හිම දියවුණු පසු ඉතිරි 4 දෙනා හමු වුණා. ඉතා වැදගත් කරුණු තමයි සමහර සිරුරු යට ඇඳුම් පිටින් පමණක් තිබුණා. ඇතැම් අයගේ හිස් කබල් සහ පපුවේ අස්ථි දරුණු ලෙස බිඳ තිබුණා. ඒ කාර්යරණතුරකට සමාන බලපෑමක් වෙනවා. එක් තරුණයෙකුගේ දිව සහ දැස් අතුරුදන් වෙලා තිබුණා. සිරුරවල සම තැවිලි පහයට හැරිලා තිබුණා. ඇඳුම්වල විකිරණශීලීතාවය රේඩියේෂන් වාර්තා වෙලා තිබුණා. ප්‍රධාන න්‍යායන් සහ මතභේද. මේ මරණවලට හේතුව කුමක්ද? මෙහිදී ජනප්‍රිය න්‍යායන් 4ක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. 1. ස්වභාවික විපත්. හිම කුණාටුවක් හෝ ඉන්ෆ්‍රාසොනික් ශබ්ද තරංගයක් නිසා ඇති වූ භීති. 2. මිනිස් මැදිහත් වීම. ප්‍රදේශයේ ජීවත් වූ මාන්සී ගෝත්‍රිකයන්ගේ ප්‍රහාරය. 3. සෝවියට් රහස් අත්හදා බැලීම. රහස් අවි හෝ පැරිසිට් බෝම්බ පර්යේෂණයක් වැරදීම. මේට සාක්ෂි ලෙස අහසේ දුටු රන්වන් පැහැති ගෝලගෙන සාක්ෂියක් තියෙනවා. 4. අද්භූත ජීවීන්. යටි වෙන ජීවීකුගේ ප්‍රහාරයක්. නවතම විද්‍යාත්මක සොයා ගැනීම් සහ අවසානය. 2019 සහ 2020 වසරවලදී රුසියානු රජය විසින් නැවත පරීක්ෂණ පැවැත් වූ අතර හිමකුණාටු න්‍යාය ඉදිරිපත් කළා. නමුත් ඒ බොහෝ දෙනා පිළිගත්තේ නැත. ඩයට් ලෝ ගැටුම යනු ස්වභාව දහමේ බලවේගයක්ද නැතිනම් මිනිසාට තවමත් තේරුම් ගත නොහැකි අභිරහසක්ද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාලට දැනුමක් ලැබුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ දිගටම බලන්න ලෝක දැනුම අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.